දීර්ඝ කාලයක් අපේ රට එක තලයක එක ලෙවල් එක තලයක ගමන් කරමින් තිබෙනවා. දැන් අපිට පුළුවන් මේ තියෙන තලයේම යම් ප්‍රතිසංස්කරණ ඇති කරන්න පුළුවන්. අපේ අපේක්ෂාව මේ තියෙන තලයේම යම් ප්‍රතිසංස්කරණ සිදු කිරීම නෙවෙයි අපේ රට අලුත් තලයකට ඔසවා තබන්න ඕන. හැබැයි අපේ රට අලුත් තලයකට ඔසවනවා කියන්නේ මොකක්ද? නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕන. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. දැන් තියෙන තලය නීතියට මිනිස්සු යටත් නේ, මිනිස්සු නීතියට බයත් නේ. අපි අලුත් තලයක රට ගේනවා. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. නීතියට මිනිස්සු යටත් වෙන්න ඕන. වංචාව දූෂණය ගැන හිතුවොත් වංචාවේ දූෂණයේ යෙදෙන්න නෙවෙයි, වංචාවේ දූෂණයේ යෙදෙන්න හිතන්නත් බය වෙන රටක් හදන්න ඕන. මේ දවස්වල ප්‍රවෘත්ති බලන්න ඔක්කොම තියෙන එතන. හිතන්නත් බය වෙන ඕන රටේ මිනිස්සු මහජනක දන හොරකම් කරන්න. හැබැයි අපි අලුත් තලයකට ඔසවා තබනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය සේවකය, පුරවැසියට වග කියන කාර්යක්ෂම තලයකට ඔසවන්න ඕන. අන්නේ ඔසවා තැබීමේදී අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා පොදු ප්‍රවාහන පද්ධතියට. ඒක වැදගත් ශාස්ත්‍රය. කරුණු කීපයක් නිසා එකක් ඔබ දන්නවා අපේ රටේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය විශාලයි. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට 8 දිනක් වාහන අනතුරු නිසා මිය යනවා. එවනම් අපිට මේ රට මේ විදියට යන්න දෙන්න ඕනද? මෙතන වෙන තලයකට ඔසවන්න ඕනද? ඔසවන්න. ඒ නිසා තමයි අපි මාර්ග නීතින් පිළිබඳව, රීතීන් පිළිබඳව ශක්තිමත් වෙන්න. බස් එක නම් බස් එක. බස් එකට වෙනේම තියන්න බෑ. යම් පොඩි රාජ්‍යයන් හදාගෙන ඉන්නවා. පොඩි රාජ්‍ය. බස් හිමියන්ට එක රාජ්‍යයක්. පිටකොටුවේ වෙළඳුන්ට තව රාජ්‍යයක්. මේ තියෙන පොඩි මිනි ගවර්න්මන්ට් තියෙනවා අපේ රටේ. අපි මේ ඔක්කොම අහුසු කරනවා. රටට තියෙන ජනතාව විසින් තෝරාපත් කරන ලද එක රාජ්‍යයක් විතරයි. ඒ නිසා මාර්ග නීතියේ එක් බල අධිකාරීන්ගේ එක කුඩා ගවර්න්මන්ට්, මිනි ගවර්න්මන්ට් ඒවට යටත් වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැහැ. මොකද මේ රටේ මිනිස්සු මිය දෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනවා හා සමාන ලෙසම අපි ඊටමත් නීති රාමුවක් හඳුන්වා දී තිබෙනවා, ක්‍රියාත්මක කරනවා. මාර්ග අනතුරු වලින් විතරක් නෙවෙයි තවත් ආකාර ගණනාවකින් පොදු ප්‍රවාහන වැදගත්. එකක් අපි වගේ කුඩා ආර්ථිකයක් හිමි රටකට වාහන වෙනුවෙන් අපි දරන ඩොලර් වැයබර විශාලයි. ඒ නිසා අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් අපිට ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් අපි වාර්ෂික වාහන වෙනුවෙන් දරන වැයබර අපිට අඩු කරගන්න පුළුවන්. පොදු ප්‍රවාහනේ ශක්තිමත් වී නොතිබීම හේතු කොටගෙන තමන්ට පෞද්ගලිකව තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්න සිදු වී තිබෙනවා. ඒ නිසා තමන්ගේ පුද්ගලික ආර්ථිකයට ඔරොත්තු නොදෙන වාහනයක් මිලදී ගැනීම සඳහා පෙළඹුමක් තිබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් බැලුවොත් අපි පොදු ප්‍රවාහන පද්ධතිය වර්ධනය කරන්න ඕනේ. තුන්වෙනුව විශේෂයෙන්ම අපේ ඇති වී තිබෙන මාර්ග තදබදය. ඔයගොල්ලෝ දන්නා ලෝකේ දියුණුවේ සම්මත රාජ්‍යම් විශාල ප්‍රමාණයක වැඩිපුර අවධානය යොමු කරමින් තිබෙන්නේ මේ මාර්ග තදබදය අඩු කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කර ගැනීම. මේ මාර්ග තදබදය නිසා කොච්චර කාලයක් අපත යනවද, කොච්චර ධනයක් අපත යනවද? ඒ නිසා කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් කරා අපි හිතනවා මේ මාර්ග තදබදය අපිට අවම කරගන්න පුළුවන් වෙනවා කියලා. ඒ පැත්තෙන් බැලුවොත් පොදු ප්‍රවාහන සේවය වැදගත්. අනෙක් පස්සෙන් බැලුවොත් අපි දන්නා අපි විතරක් නෙවෙයි ලෝකේ පුරා ඇති වී තිබෙන විශාලතම සංවාදය තමයි මේ පරිසර පද්ධතිය පිළිබඳව ඇති තිබෙන සාකච්ඡාව. නිසා විස සහිත වායු විමෝචනයන්හිදීත් මා හිතනවා අවම කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය, විද්‍යුත් වාහන මේ ආදී ශේෂ්ත්‍රවල අපි අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා මේ සෑම පැත්තෙම බලපුවාම අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාවය තිබෙනවා. අපිට අපේ රට අලුත් තලයකට ඔසවනවා කියලා කියන්නේ මෙන්න මේ තියෙන පොදු ප්‍රවාහන පද්ධතිය ඊටමත් දියුණු, කාර්යක්ෂම, පහසුකම් සහිත පද්ධතියක් බවට අපි වර්ධනය කරනවා. ඒ සඳහා රාජ්‍ය පැත්තෙන් අපි යොමු කළ යුතු ආයෝජනයන් පිළිබඳව අපි කල්පනා කරලා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට ඒ සඳහා ආයෝජනයන්ට අපි දොරටු විවෘත කරන්න ලෑස්ති. එන්න ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ වගේම එහිදී අපිට ඉතාමත් වැදගත් අපේ දුම්රිය සේවයේ අවුරුදු 160කට වඩා පැරණි අපේක්ෂාවක් තියෙනවා. අලුත් විදියකට අපේ දුම්රිය පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය, අපේ දුම්රිය ස්ථාන අලුත් අනන්‍යතාවයකින් බ්‍රෑන්ඩ් කරන්න ඕන කියලා. අලුත් අනන්‍යතාවයකින්. අන්නේ බ්‍රෑන්ඩ් කරනකොට තමයි අපි පළමු පියවරකට අපි තෝරාගෙන තිබෙන්නේ දුම්රිය ස්ථාන 100. එහි තිබෙන පැරණි වටිනාකම්, ඒ ආකර්ෂණය ඒ විදියටම ආකර්ෂණය කරගන්න ගමන් හැබැයි වර්තමාන මිනිසුන්ගේ අවශ්‍යතාවය සෙපරින්නත් ඕන. අපිට පැරණි සාම්ප්‍රදායික දුම්රිය ස්ථානයේ පවත්වාගෙන ගිහිලා වැඩක් නැහැ.
එතෙන්ට යනකොට මගියෙකුට අවශ්‍ය කරන අවම පහසුකම් ටිකවත් නැත්නම්, පිරිසිදු භාවයක් නැත්නම්, එතන මනසට සුවයක් නිදහස් භාවයක් ගෙන දෙන්නේ නැත්නම් අපිට පැරණි වටිනාකම් වලින් පමණක් වැඩක් නැහැ. ඒ නිසා පැරණි වටිනාකම් ආරක්ෂා කරගන්න ගමන් ඒවා අපි කොහොමද මගින්ගේ පහසුකම් සපෙන නව අනන්‍යතාවයන් සහිත දුම්රිය ස්ථාන බවට පරිවර්තනය කරන්න. අපි මේ නිශ්චිත මොහොතට අදාළ ගත්තොත් අන්න ඒක තමයි අපේ අපේක්ෂාව. මේක අපේ රට ස්ථිර කරන්න ඕන. එන්නේ අපේ පාලනයක් තියෙනකොට දේශපාලනය මෙහෙමයි, තව පාලනයක් වෙනකොට වෙන විදිහෙහි වෙන්න බෑ. මේ ස්ථාවර, මේ ගලේ කෙටුව වගේ ස්ථාවර කරන්න. මේවා සම්ප්‍රදාය, අලුත් සම්ප්‍රදායන්, අලුත් වටිනාකම්, අලුත් හරපද්ධතින් බවට පත් කරන්න ඕන මේවා. ඒ නිසා අපි දේශපාලන අධිකාරියට අපි මේ කාර්ය කරමින් ඉන්නවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තබලා තිබෙනවා. අන්න ඒ වගේ මේ හැම ශේත්‍රයක්ම අපි පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තැබිය යුතුයි. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ජනතාවට දෙන්න නම් ඉස්සෙල්ලා පොහොසත් රටක් හදන්න ඕනේ. පොහොසත් රටක් හදන්න පුළුවන් ප්‍රධානම ආකාරයක් තමයි ආර්ථික දියුණුව. ආර්ථික දියුණුවත් එක්ක ඍජුවම ප්‍රවාහනය සම්බන්ධ වෙනවා. ඔබතුමාලා ඒ පිළිබඳව ඉතා හොඳින් දන්න අය. ඉතින් දැනට අපි ගත්තොත් ලංකාවේ ට්‍රැෆික් නිසා, මාර්ග වල සිදුවෙන මේක නිසා දල වශයෙන් විශ්වාස කරනවා GDP එකට වෙන හානිය 2%ක් 3ක් අතර කිව්ව. ඒ නිසා අපි හිතනවා ආර්ථික දියුණුව පැත්තෙන් ගත්තොත් අපිට තිබෙන ප්‍රධානම විදිය තමයි පොදු ප්‍රවාහනය දියුණු කරන එක. මොකද 2012න් පස්සේ ජනතාව පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන ප්‍රමාණයට වඩා පෞද්ගලික වාහන භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. මේක ඊටාම වේගවත් ලෙස වැඩි වෙමින් තිබෙනවා. ඒ නිසා පිට්ටනි විතර පාරවල් හැදුවත් අපිට ඉදිරි කාලෙදී පොදු ප්‍රවාහනය දියුණු කරන්නේ නැතිව ඉදිරියට යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙන බව දත් වලින් පේන්න තිබෙනවා. ඒ නිසා පොදු ප්‍රවාහනය දියුණු කරන්න අවශ්‍යයි. පොදු ප්‍රවාහනය දියුණු කිරීමේදී දියුණු කළ යුතු ප්‍රධානම දේ ලෙස අපි තීරුම් අරන් තිබෙන්නේ දුම්රිය සේවය දියුණු කරන එක. අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුණු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා සම්මත කරගෙන තිබෙන කරුණු කීපයක් මම කියන්නම්. එකක් තමයි බලාපොරොත්තු වෙනවා දැනට කොට්ටාවේ සිට අවිස්සාවේල දක්වා දුම්රිය මාර්ගය KV line කියලා කියන එක දියුණු කරන්න, ඒක වේගවත් කරන්න. ඒක ගොඩක් ස්ලෝ යන එකක් තියෙන්නේ. ඒ වගේම අවිස්සාවේල සිට රත්නපුරට විශාල මාර්ග තදබදයක් තිබෙන ප්‍රදේශයක්. රත්නපුරට අපේ දුම්රිය මාර්ගය දික් කරන්න. ඒ වගේම කටුනායක BIA ටර්මිනල් 2 එක එනකොට කටුනායක ස්ටේෂන් එකේ සිට මීටර 800ක් ට්‍රැක් එක දික් කරලා ඒක හරියටම ටර්මිනල් එකට සම්බන්ධ කරන්න. ඒ වගේම කාංකේසන්තුරේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකට රේල් ෆැසිලිටි එක නැහැ. අපි කිලෝමීටර් 2.3ක් තන ඉදි කරලා බලාපොරොත්තු වෙනවා ඉන්ඩස්ට්‍රියල් සෝන් එකට රේල් ට්‍රැක් එක දික් කරන්න. එතකොට KKS ඉඳලා බෙලියත දක්වාම අවශ්‍ය නම් අපි කාගෝ ගේන්න පුළුවන්. ඒ වගේම හිට බලාපොරොත්තු වෙනවා පළාත් 6කටම අදාළ ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන කන්ටේනර්ස් උත් ලංකාවට ඉම්පෝර්ට් කර ලංකාවේ කන්සම්ප්ෂන් එකට ඉම්පෝර්ට් කරන ඒවත් වේයන්ගොඩ වගේ ප්‍රදේශයක දුම්රිය මගින් පළාත් 6කින් ගෙනල්ලා එතන යම්කිසි ආකාරයක ලොජිස්ටික් හබ් එකක් කරන්න අපි දැනට ඒක ෆිසිබිලිටි පටන් අරන් තිබෙනවා. පොදුවේ දුම්රිය කාගෝ බිස්නස් එක දියුණු කරන්න, ඒ වගේම ඔන්ලයින් ටිකටින් සහ ඒ වගේ දේවල් කරන්නත් ඒ වගේම අපේ දුම්රිය සේවයේ සමහර වැදගත් වෘත්තීන් වලට කාන්තාවන් බඳවා ගන්න බෑ. පරණ තිබෙන නීති රීති අනුව අපි ඒවා වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නව දුම්රිය ප්‍රමාණයක් මිලට ගන්නත් අපි ඊළඟ බජට් එකකින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දුම්රිය මාර්ගවල අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුවේ තබාගෙන විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත්තු පුද්ගලික දුම්රිය ඔබතුමාලාට යොදවන්න කැමති නම් අප කැමති ඒ පිළිබඳව ඉඩකඩ ලබා දෙන්න හරියාකාරව අධ්‍යයනය කිරීමත් එක්ක. ඒක එක උදාහරණයක් මම කියන්න කැමතියි. ගොඩක් ජනප්‍රිය වෙච්ච මාර්ගයක් කළා තිබෙනවා මේ ඇල්ල ප්‍රදේශය. විශේෂයෙන්ම නානුවේ සිට නුවරඑළිය දක්වා භාවිතා කරලා අත්හැර දමන ලද දුම්රිය මාර්ගයක් තිබෙනවා. ඉතින් ඒක ඊටාම පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශයක්. මේ පාරිසරික තත්ත්වයන්ට යටතේ දේශීය හෝ විදේශීය ව්‍යාපාර කැමති නම් ඒක සම්පූර්ණයෙන්ම ටුවරිස්ට් පැත්තෙන් දිනු කරන්න අපි කැමති ඒ අවස්ථාව විවෘත කරන්න නානුව සිට නුවරඑළිය දක්වා. ඒ වගේම තව කුඩා දේවල් වුණත් වැදගත් බැගේජ් ක්ලේම් ක්‍රමයක් අපේ දුම්රිය සේවයේ නැහැ. ඒ වගේ දේවල් වලින් සිට කැෆෙටේරියා දක්වා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන කරන්න. කෝ බිස්නස් එක දෙපාර්තමේන්තුවේ තබාගෙන ඊට අදාළ කරන අනිකුත් දේවල් වලට අපි හිතනවා ඔබතුමාලගේ දායකත්වය අවශ්‍යයි කියලා. ඒ වගේම අපි මේ ආකාරයේ දුම්රිය වෙනුවෙන් මහජන මුදල් වෙන් කරද්දී බලාපොරොත්තු වෙනවා දුම්රිය ස්ථානවල මට්ටම දියුණු කිරීම අවශ්‍යයි. දුම්රියට යන මගීන්ගේ ආරක්ෂාවත් පහසුවත්
දියුණු කිරීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙන තමයි මේ දුම්රිය ස්ථානවල තිබෙන තත්ත්වය හැම පැත්තකින්ම දියුණු කරන්න. විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති අරමුණු රාශියක් තිබෙනවා. මගීන්ටගේ ආරක්ෂාව, මගීන්ගේ පහසුව. ඒ නිසා ඒ සම්බන්ධව හොඳ පිරිසුදු වොෂ්රූම්ස්, ඒ වගේම ඩිජිටල් ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක්, ඩිසේබල් ඇක්සස්, ඒ වගේ අපි ප්‍රධාන කරුණු ගණනාවක් මත පදනම් වෙලා අපේ තිබෙන දුම්රිය ස්ථාන සෑම එකක්ම නවීකරණය කරන්න අපි තීරණයක ඉන්නවා. එකෙන් ඊටාම ප්‍රධාන දුම්රිය ස්ථාන 185ක් තිබෙනවා ප්‍රධාන ඒවා. ඒවායේ මේ නවීකරණ කටයුත්ත සිදු කිරීම සඳහා තමා අප ඔබතුමාලගේ විශේෂයෙන්ම සහාය බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි දුම්රිය සේවය පොදුවේ දියුණු කරද්දී මේ විදිහට මේ ස්ටේෂන් තියාගෙන දියුණු කරන්න බෑ. ඒ වගේම දුම්රියේ ගේට්ටු නැත්නම් දුම්රිය සහ ප්‍රධාන මාර්ග ක්‍රොස් වෙන ස්ථාන 1200ක් තිබෙනවා. එකෙන් 750ක් පමණ තමයි දැනට ආරක්ෂිතව තිබෙන්නේ. හැබැයි ආරක්ෂිත ස්ථානවලත් නොසලකෙල නිසා අනතුරු සිද්ධ වෙනවා. සාමාන්‍ය අවුරුදු 25කදී 220 ගාණක් විතර ජනතාව මිය ගොස් තිබෙනවා. ඊට වඩා විශාල ප්‍රමාණයක් හානි වෙලා තිබෙනවා. ඒ නිසා අපි දුම්රිය ගේට්ටුව ආරක්ෂා කිරීමත් මේ ගමන්ම අපි ඔබතුමාට ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. දැනට unprotected crossings 439ක් තිබෙනවා. එකෙන් අපි 76ක් ආණ්ඩුවෙන් කරන්න බලාපොරොත්තු වන අතරේ අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලගෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ දෙන සහායක් විදියට ඒකනත් සැලකිලිමත් වෙන්න කියලා. දුම්රිය ස්ථානය කියලා කියන්නේ දුම්රිය ස්ථානයට ගියාට පස්සේ ඒක මහ ජනතාවට ප්‍රජාවට ඊටම ආකර්ෂණීය තැනක් වෙනවා. ඒක සුව පහසු නම්, ඒක ආරක්ෂිත නම්, එහින් ලැබෙන සේවය ගුණාත්මක නම්. එනිසා ඒ අරමුණ කරා යෑම සඳහා අධිකරු ජනාධිපතිතුමා හමු වෙලා එතුමගේ දර්ශනය මේ පොහොසත් රටක් ඒ සංකල්පය ඇතුලේ එක් අපේ අමාත්‍යාංශයෙන් කරන වැඩසටහනක් වෙන ඔබ සියලු දෙනා පැමිණියා. ඒ වගේම මේක ඉංග්‍රීසියෙන් කියනවා on track to a ලස්සන ජීවිතයක් rail stations as an interface for modern public transport. එතන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පුනරුද්දය කියන ගමනේ අපි dream destination කියන එක නියෝ ඉංජිනේරු ආයතනය මේ රජේ පත් වෙන්න ඉස්සෙල්ලා මේ වැඩසටහන නියම ව්‍යාපෘතියක් විදිහට මොනටුව මරදාන මීරිගම කියන දුම්රිය ස්ථාන හරහා ඉදිරිපත් කළා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මේ වැඩසටහන අද ඔබ හමුවේ තියලා කරපු දෙයට අපි විශේෂ ස්තුතියක් පුද කරනවා.